ඒ කියන්නේ මම කලින් කිව්ව ටික ඇහිලම නැහැ. හරි. ඒ කියන්නේ විනාඩි 21ක් වෙනවා මම ඒක ඇහිලම නැහැ. මම තනියෙන් කතා කරලා තියෙන. ඒ ටික මම ආයෙ රිපීට් කරන්න වෙනවා දැන්. හරි. හරි. පෙර නොතිබීම කියලා අපි ඒ ටික ආපහු රිපීට් කරන්නම්. උඹලට මේක දැනගන්න තියන්න බෑ. මම මෙච්චරලා පැහැදිලි කරා මේ මයික් එකේ මම ටෙක්නිකල් ප්‍රශ්නයක් මේ මම මොනවා හිතමු වෙලා මම ඩිවයිස් චේන්ජ් වෙලා මොකක් හරි අනේ මම දැන් ඒකට හිරෙමිට එකයි යන ගෙනියනවනේ මම. ඒ නිසා මේවා වෙනස් වෙලා තියෙන්නේ. ටෙක්නිකල් ප්‍රශ්න එනවා. ඔය හැම වෙලාවෙම චෙක් කරන්න බෑ මේක වන් මෑන් ෂෝ එකක් නේ. එනවා ඔය හැම වෙලාවෙම චෙක් කරන්න බෑ. හරි කමන්න දැන් MacBook එකෙන් තමයි ඇහෙන්නේ මේකෙන්. මයික් එකක් වැඩ නෑ මේවා නිකන් තියෙන්නේ. හරි මම කතා කර හිටියේ මම ආයේ මුලින් ඉඳලා මම කතාව කියන්නම්. අද දවසේ අප්ඩේට් එක මම මේක ෂෙයා කරගන්න හදන්නේ. කමෙන්ට් සෙක්ෂන් එක හරි. ඔව් අද දවසේ මම උදේ රත්නපුරේ යනවා කියලා කිව්වා. අද කසිප්පු සුමිත්ගේ ප්‍රශ්නෙට ගියේ කසිප්පු සුමිත් මට විරුද්ධව පැමිණිල්ලක් දාලා තිනවා මම මට තිට්ටම් හරි මොනවා හරි මොකක් හරි කරා කියලා. මම දන්නේ නැහැ මොකද්ද ඌ දාලා තියෙන පැමිණිල්ල කියලා. මටත් ගහ මගේ වාහනටත් පාර දීලා ඔක්කොමත් කරාට පස්සේ ඌ ඉල්ල පැමිණිල්ලක් දාලා මට විරුද්ධව ඉතින් මේ පැමිණිල්ල විභාග කරන්න තමයි අපක්ෂපාතීව මේ ප්‍රශ්න විසඳන්න ඕන නිසා රත්නපුර පොලිසිය අපිට කතා කරලා කිව්වා වහම පොලිසියට එන්න කියලා. පෙරේද කතා කරලා කිව්වේ ඊයේ දවසේ තමයි අද දවසේ තමයි නෑ ඊයේ කතා කරලා කිව්වේ අද දවසේ තමයි අපි ගියේ. ගිහිල්ලා අපි පැමිණිලි විභාග කරනකන් හිටියා පැමිණිලි පාර්ශවය ආවේ නෑ. ඒ නිසා මේ ප්‍රශ්නේ එතන ඉවරයි. ඉවරනට පස්සේ මෙහි මෙහින් වහන්සේ නමකුත් හිටියා. උන්වහන්සේවත් පැමිණිල්ලට පස්සලා දැන් මම ආවා. එතකොට ඒක තමයි එක කතාවක්. ඊළඟ එක තමයි හෙට දවසේ මට යන්න තියෙනවා. කුරුණෑගල උසාවියට අර බීමත්තුරි පැදවීම සහ අපරීක්ෂාකාරී ලෙස පැදවීම සම්බන්ධව මට මොකද්ද දඩයක් ගහලා ඒක උසාවි දාලා තිනවා. දඩයක් නෙමෙයි නඩුවක් දාලා තිනවා කුරුණෑගල පොලිසියෙන්. ඒ නිසා මේ ඒකට පෙනී සිටින මම හෙට උදේ යනවා. හරි ඒක තමයි සිද්ධි දෙක. ඊට අමතරව විශේෂ සිද්ධිය තමයි මේක විනාඩි මම කපනවා දැන් මේකේ ලයිව් එක එන්න උනාට පස්සේ පළවෙනි විනාඩි 20 මම කපනවා. කපලා ඉතුරු ටික මම ඉතුරු කරනවා. මොකද මේක වැදගත්යයි තියෙන ටික මේ තාම එනවා. මට මේක ඩබල් චෙක් කරගන්න වෙනවා. මේක වන් මෑන් ෂෝ එක එනවනේ. එනව නේද? හරි. මේකේ මේ පින් එක මරු. පින් එක කියන්නේ මම ප්‍රශ්නයක් අහුවා මෙහෙන් එන උත්තරේ ඉතාම ෆාස්ට්. මොකද ඩයලොග් මොබිටෙල් කනෙක්ෂන් වල ඔච්චර ස්පීඩ් පින් වෙන්නේ නැහැ. හරි. ස්ටාර්ලින්ක් එක හොඳයි. එතකොට දැන් මම මේ පැහැදිලි කර හිටියේ මෙච්චර වෙලා කලින් විනාඩි 20 ඇතුලේ මම ලොකු කතාවක් කිව්වා. ඒක නමුත් ඇහුන්නේ නැහැ මේ කට්ටියට. මයික් එක ඔෆ් කළ නිසා. මම ඒක අහපව රිපීට් කරන්නම්. මම හිටියේ මේකේ මම YouTube channel එක පටන් අරගත්තේ හරියටම 2019 මැයි මාසේ වගේ. ඒතර මේ වෙනකොට අවුරුදු 6ක් හෝ 7ක් විතර වෙනවා. මේ අතරවාරේ කාලේ විවිධාකාරයේ මිනිස්සු මාව හම්බෙලා තියෙනවා, මුණ ගැහිලා තියෙනවා, මාව දැන්ට ඇවිල්ලා කතා බහ කරලා තියෙනවා. කාලයක් එක්ක මගෙත් එක්ක ඉඳලා තියෙනවා. එකට කාලා බීලා තියෙනවා, විනෝද වෙලා තියෙනවා, ගමන් ගිහිල්ලා තියෙනවා. ඒ වගේ නොයෙක් මිනිස්සු නිකන් ගස්වල කොළ වැටෙනවා වගේ කොළ වැටුණා ඉදිච්ච කොළ වැටුණාම අතු ගාලා දාලා ඒව පුච්චලා අයින් කරලා දානවා වගේ මිනිස්සුත් මෙතනට එනවා යනවා. ඒක අදටත් එහෙමයි හෙටටත් එහෙමයි හැමදාම මේ විදිහට ඒ වැඩේ සිද්ධ වුණා. මේ මොන දේ වුණත් අදටත් මේ මොහොත වෙද්දිත් මාව දාලා නොයාපු පිරිසක් ඉන්නවා. ඒකත් කියන්න බෑ. මිනිස්සු වෙනවා තමන්ගේ වැඩේ කරගන්නවා යනවා. එවැනි මිනිසුන් අතර මොනම ප්‍රශ්නයක් නිසාවත් මොනම චෝදනාවක් නිසාවත් මාව ප්‍රතික්ෂේප නොකර මගෙත් එකට හිටගත්ත අව්‍යාජ මිනිස්සු පිරිසක් මේ ලෝකයේ සමස්ත ලෝකයේම එහෙ මෙහෙ තැන් තැන්වල විසිරලා ඉන්නවා. ඒ පිරිසකින් එකෙක් තමයි එකෙක් ගැන තමයි මම කියන්න යන්නේ. මේ සිද්ධිය සම්බන්ධව.
එක කොල්ලෙක් ඉන්නවා එක තරුණයෙක් නිලංක ප්‍රියදර්ශන මිනිහාගේ ගම තමයි නිල්දණ්ඩාහි ඉන්න ගම. ඩේලොක් 13 ගිහිල්ලා බලන්නකො කට්ටිය මේක දාලා ඇති ඩේලොක් 13 ලූල් කඳුර නෙවෙයි නූරෙලිය ආවරණය කිරීම. ඒ ඩේලොග් එක බලන්න නිල්දණ්ඩාහි ඉන්න ලොග් එකත් බලන්න. එතකොට ඔයාලට තේරෙයි මේ කතාව. පහුගිය දවස්වල ඔය මේ දිට්වා සුළුගුණාටුවත් එක්ක ලංකාවට වෙච්ච නායෑම් සහ ගං වතුර ගැලීම එක මට ඕන වුණා මේ රටේ ඇවිදින්න. ඔය දැන් ඔය මම කුරුණෑගල උසාවියේ තියාගෙන ඉන්න පෙජරෝ එකෙන් මම ඩේලොග්ස් ටිකක් කරගෙන මේ රට පුරා ඇවිද්දා. මට ඕන වුණා මේක එක්ස්පීරියන්ස් කරන්න ඇත්තටම මෙතන මොකද වෙන්නේ කියන එක. හරි. ඉතින් මම ඔය නිල්දණ්ඩා ඉන්න ගමට යනකොට ඒ ගමේ වුන් කොට දාලා සුමිත් කරා වගේ කොට දාලා ගල් දාලා පාර හරස් කරා. විශ්ව බුද්ධ ගමට පැමිණීම නතර කරන්න. ඒක එදත් එහෙමනේ ලිං වලට පිදුරු දැම්මා. පාත්‍ර වලට වැලිගොටු දැම්මා වගේ ඉදත් ඔය ප්‍රශ්න සිද්ධ වුණා. අදත් ඒක වෙනවා ඒ විදිහටම. හරි. කොහොම හරි මම ගිය ඔය දෙසැම්බර් මාසේ 8 9 10 වුණ වගේ දවස්වල වෙන්න ඕනි මං මේ පැත්තේ ගියේ. ඊට හරියට මාසෙකට පස්සේ කියන්නේ ඊයේ නෙවෙයි පෙරේදා. ගමේ උන් එකතු වෙලා මේ නිලංක ප්‍රියදර්ශන කියන තරුණයාට පහර දීලා තියෙනවා. ගම මැදදී. අහිංසක කොල්ලෙක්. නිල්දණ්ඩාහි ඉන්න ටවුන් එකේ පොඩි කඩයක් කරන ප්ලාස්ටික් බඩු ඔය ඊට පස්සේ ඔය ෆැන්සි අයිටම් ඔය කරාඹු අරවා මේවා විකුණන ඔය ලවර් ෂොප් එකක් වගේ ෂොප් එකක් කරගෙන කීයක් හරි හොයාගෙන ගේමක් ගහගෙන ජීවත් වෙන අපේ පණිවිඩයත් අහගෙන ජීවිතය හදාගෙන ඒ කොල්ලා මම හම්බ වෙන්න කලින් හිටපු විදිය සහ මම හම්බුනාට පස්සේ නිලංකගේ ලයිෆ් එක වෙනස් වෙච්ච විදිය ඒ දෙමව්පියෝ සාක්ෂි දරනවා. අනිත්‍ය උන්ගේ සාක්ෂි වැඩක් නැහැ නේ. ඒ පවුලේ දෙමව්පියෝ සාක්ෂි දරනවා කොහොමද ඒ කොල්ලගේ ජීවිතේ වෙනස් වෙච්ච විදිය. ඒ ගැන මම සතුටු වෙනවා. මගේ එකෙක් ලංකාවේ කොහේ හරි කමක් නැහැ තැනක හොඳට කකුල් දෙක පොළවේ පය ගහලා කොන්ද කෙලින් තියාගෙන ජීවත් වීම ගැන මම අතිශයින්ම සතුටු වෙනවා ඒ ගැන. සහ කවුරු හරි එකෙක් මගේ එකෙක් මේ ලංකාවේ හරි කොහේ හරි අස්සක් මුල්ලක් නෑර රිංගලා හැංගිලා හරි කොහේ හරි තැනක ඉන්නවා නම් ඌ ගැන හොයලා බලන්න. ඌ ගැන ඌගේ දුක සැප බැලීම මගේ යුතුයකමක් සහ වගකීමක් වෙනවා. ඒ නිසා මම මේ බ්ලොග් එක මේ ස්ට්‍රීම් එක කරන්නේ ඒ නිසාම තමයි. කොහොම හරි මම නිල්දණ්ඩාහි ඉන්න ගමට ගිහිල්ලා මාසෙකට පස්සේ ඒ කියන්නේ පෙරේදා වෙද්දී මේ බ්ලොග් එක බලන්න අනිවාර්යෙන්. නිල්දණ්ඩාහි ඉන්න සහ නූරෙලිය ආවරණය කිරීම 12 13 බ්ලොග් දෙක බලන්න ඔය කට්ටිය අනිවාර්යෙන්ම බලන්න මේ කතාව. එතකොට මේ අවස්ථාව සම්බන්ධව ඉතාම පැහැදිලි වෙනවා. ඔව්. උගාව ඉන්න පොඩි බලු පැටියෙක් මම හිතන්නේ වර්ගයේ මොකද්ද ලැබ්‍රඩෝර් නෙවෙයි අර හරි මොකක් හරි බලු පැටියෙක්. කොහොම හරි මූ උදේ හැමදාම උදේ පාන්දර නැගිටලා ගෙවල් දොර අතපතු ගාලා උයලා පියලා වලන් හොදලා ඒ සියලු දේවල් කරලා ඉවරලා මම උදේට ෂොප් එකට ගිහිල්ලා ආපහු ගෙදර එන අතර වාරේ ගමේ උන් ටිකක් ගමේ කීප දෙනෙක් මෝ නතර කරගෙන කොහොම හරි මෝ කතාවට අල්ලගෙන ප්‍රශ්නේ දුරදිග අරගෙන ගිහිල්ලා තියෙනවා. අරගෙන ගිහිල්ලා උඹ විශ්ව බුද්ධව මොකටද ගමට ගෙන්නේ? විශ්ව බුද්ධ කියන්නේ බල්ලන්ට සූර පොරොපෙක් නේද? උඹ දන්නේ නැද්ද ඌ ගැන? උඹට ට්‍රැක් නේද? ඔගේ කතන්දර ටිකක් කියලා මූට හොඳටම පහර දීලා පොළොව වලින්. හරි දැන් මේ පහර දීම සම්බන්ධව පහර දීම සිද්ධ වෙලා තියෙන්නේ 2026 1/10 වලපනේ පොලිස් ස්ථානයේ වලපනේ ආර්.ආර්. නිමල් තමයි මම හිතන්නේ තාත්තා පැමිණිලිකරුගේ නම. පැමිණිලියේ ස්වභාවයේ පහර දීමක් සම්බන්ධව තොරතුරු පොතේ යොමුව CIB 1/261/46. හරි සටහන් කරන නිලධාරියාගේ අස්සන වටේව සටහන් කරන නිලධාරියාගේ නම තනතුර හා නිලාංකය PC 84501 රත්නායක. මේ ගහලා තියෙන්නේ විශ්ව බුද්ධට කාටවත් නෙවෙයි. මගේ කෙට්ටක මේ රටේ කොහේ හරි කවුරු හරි අතීස්සුවා කියන්නේ මට ගැහුවා කියන එක.
ඒ හින්දා ඒ වෙනුවෙන් කතා කිරීමේ පූර්ණ අයිතිය මට පැවරෙනවා. එහෙනම් මම ගමට ගිය නිසා ගමට ගියේ මොකක්වත් කරන්න නෙවෙයි බලය තහවුරු කරන්නවත් උඹලගේ ගෑනුන්ව මංකොල්ල කන්නවත් උඹලගේ ධනය කූරගෙන කන්නවත් ආධාර එකතු කරන්නවත් නෙවෙයි තොපිට මොකද්ද වෙලා තියෙන්නේ උඹලගේ ගම් වලට මොකද්ද වෙලා තියෙන්නේ නාය ගිහිල්ලාද ගෙවල් මොකද වුනේ ඒ ඩේලොග් එක අනිවාර්යෙන්ම කට්ටිය ගිහිල්ලා බලන්න හරි මම ඒක මේකේ කමෙන්ට් එකක් විදියට දාලා පින් කරන්නම් මොනවද විස්තර හොයලා බලලා ඒක පබ්ලිෂ් කරාම ඒ රටේ ඉන්න වගකිය යුතු කවුරු හරි සැලකිය යුතු පිරිසක් මගේ YouTube channel එක බලනවා නම් ඒව බලලා හරි කමක් නැහැ උන්ට උදව්වක් කරයි උපකාරයක් කරයි පිටක් වෙයි කියලා බලාපොරොත්තුෙන් ඒ කියන චේතනාවෙන් තමයි මම ඒ ගමට ගියේ. එහෙම නැතුව වෙන කිසි යටි අරමුණක් ඇජෙන්ඩා එකක් මේකේ තිබුණේ නැත. හරි? හරිද? මේක ඕනේ නැහැ. ඒක එකක්. ඊළඟට එහෙම වුණාට පස්සේ දැන් මේ සිද්ධිය මම ගිහිල්ලත් මාසෙක විතර පස්සේ මූට දැන් පහර දීලා හොඳටම ගහලා මම හිතන්නේ මම මේකේ මේ ෆොටෝස් එහෙම මම දාන්න ඒක ඕනේ පෙන්නන්න. මට ගැහුවා වගේම මූටත් තඩි බාලා තියෙනවා ගමේ උන්. මොකද්ද කියලා තියෙන ඔබ විශ්වබුද්ධ ගමට ගෙනාවේ ඇයි? මාතෘකාව තමයි විශ්වබුද්ධ නිල් දණ්ඩා හින්න ගමට ගෙන්නපු එක. දැන් කොහොමද මේක මාර වැඩන්නේ? රයිට්. මේකේ නිල නොවන මම මේ ටික තමයි කියන්න තමයි ආයේ මේ. මට අමතක කියලා හිටියේ මොකද්ද කියන්න ඕන කියලා. මේකේ නිල නොවන වාර්තා ටිකක් මට හම්බෙලා තියෙනවා. දැන් මේ නිලංග මට එවලා තියෙන තොරතුරු වලින් තමයි මම මේක ස්ට්‍රීම් එක කරන්නේ. පහර දීමෙන් පසුව දෙවෙනි දින තමයි ඔහු අත්අඩංගුවට අරන් තියෙන්නේ. ඒක මුවට පහර දීලා පහර දුන්නට දවසට පහුවදා තමයි අදාළ පුද්ගලයා අත්අඩංගුවට අරගෙන තියෙන්නේ. කොහොම හරි දෙවෙනි දවසේ 2:30 වගේ වෙද්දි ටිකට් කැපුවා. හරි. කපපු ගමන් පහර දුන්න පුද්ගලයා අප මත එළියට ඇවිල්ලා තිබ්බා. පොඩි සැකයක් තියෙනවා ඔහු මාව ටිකට් කපලා එළියට ගන්න කවුරුන් හෝ බාහිර පාර්ශවයක් සමග කටයුතු කරලා තියෙනවා කියලා. මට නිල නොලත් වටින් ගොඩින් ආපු ආරංචිය අනුව විශ්වබුද්ධගේ පැමිණීම ගැන සැකකරුවන් විසින් ගමේ පන්සලේ හාමුදුරුවන්ව දැනුවත් කරලා හාමුදුරුවන්ගේ පිට පතපු ආකාරය දකින්නට තිබුණා. දැන් මේකේ මේ පහර දීමට මූලික ස්ථානය අරන් තියෙන්නේ ගමේ පන්සලේ සිවුරදාගත්ත තක්කඩියක්. ඕකගේ නම මොකක්ද දන්නේ නැහැ. නමත් එක්කම මම කියනවා. ඒ නම් කියන්න බෑ. මේක හරියට නිල නොලත් වාර්තානේ. නිල නොලත් ප්‍රතිඵල. ඒ නිසා මට හරියටම කියන්න බෑ. කොහොම හරි ගමන්නේ මේ තොරතුරු අනුව ගමේ පන්සලේ හාමුදුරුවෝ තමයි විශ්වබුද්ධ ගමට ආපු ගෙන්නපු එකාට පහර දෙන්න කුමන්ත්‍රණ කරලා තියෙන්නේ. ඒතකොට මු හාමුදුරු කෙනෙක් නෙවෙයිනේ. මුගේ අන්දනකඩේ ගලවලා 62 ගැට ගහලා ධර්මශාලාවේ බාල් කෙල්ලනවා. හොඳට මතක තියාගන්න නිල් දණ්ඩා ඉන්න ගමේ ඉන්න විහාරාධිපතිට කියන්නේ උඹ මොන තරහතර මේක එක්ුණත් කමක් නැහැ. උඹේ අනාගතය ලියාගෙන ඉවරයි. මේ ඇස් දෙක දිහා බලාගෙන මේ කියන කතාව මතක තියාගන්න. බුදුහාමුදුරන්ගේ ගෝලෙක් වෙන්නේ නැහනේ. උඹ ඉස්සරහට මගේ ගෝලෙක් වෙන්නේ. උඹ බැරි වෙලා හරි මේ කොල්ලට මේ අහිංසක ළමයාට පාර දෙන්න ඔබ කුමන්ත්‍රණය කරා නම් පන්සලේ ඉන්න අහිංසක මේ ගමේ ඉන්න අහිංසක මිනිස්සුන්ගේ දංකුඩ ටික කාලා පඩික්කම් පුරව තෝ එහෙම කරා නම් උඹේ අන්දනකඩේ ගලවලා 62 ගැට ගහලා මං ධර්මශාලාවේ බාල් කෙල්ලනවම තමයි. ඒක අද කිව්වා කියලා මතක තියාගෙන ඒක මං කරනවා. මේ උඹලගේ අනාගතය ලියාගන්නේ. හොඳට මතක තියාගන්න ඉල්ලයි. හරි? එතකොට නිල නොලත් තොරතුරු වලින් ගමේ පන්සලේ හාමුදුරුවෝ තමයි මේ වැඩේ කරලා තියෙන්නේ. ඒතර මූට ගස්සන්න ගමේ ඉන්න හෙන්චයියෝ ධම්මලා ගස්සලා විශ්වබුද්ධ ගමට ගෙනාපු මාසෙකට පස්සේ කියන්නේ මම ගිහිල්ලා මාසෙකට පස්සේ අර අහිංසක කොල්ලට ගහලා තියෙනවා. එහෙනම් මට ඌ වෙනුවෙන් කතා කිරීමේ පූර්ණ අයිතිය තියෙන ඕනම අධිකරණයක ඕනම තැනක මම පෙනී සිටිනවා ඒ වෙනුවෙන්. හරි? දැන් රෑ වෙලාව 12:21යි මම මේ නිදිමතක් තියාගෙන අද පැය 4ක 5ක විතර ඩ්‍රයිව් එකකින් පස්සේ තමයි මේ ස්ට්‍රීම් එක කරන්න ඕන නිසා තමයි මේ වයිබ් එකේ මම මේ වැඩේ කරන්නේ. කොහොම හරි මේ සිද්ධියෙන් පස්සේ මාගේ නෑදෑයින් මට කියලා තිබ්බා විශ්වබුද්ධ පස්සේ ගිහිල්ලා මගේ ට්‍රැක් පැනලා මමත් පිස්සෙක් කියලා. ඒකින් පස්සේ නෑදෑයොත් මූව කපලා අයින් කරලා දාලා තියෙනවා. ඒ කියන්නේ ට්‍රැක් මගෙත් එක්ක ඉන්න හැම එකටම ට්‍රැක් නේ මට කොහොමද ට්‍රැක් නේ. ඒක ප්‍රශ්නයක් නෑ. කොහොම හරි පවුලේ මිනිස්සෙක්ට කරදරයක් වුණාම හොයලා බලනවා මිසක් උන් කරේ
උන් කරේ ගහෙන් වැටිච්ච එකාට ගොනා එන්න වගේ දෙයක්. ඕක තමයි පවුලේ තමන්ගේ ඥාතීන්ගේ තියෙන ඥාති නෑනේ මේකේ. මම හැමදාම කියනවා මේකේ ඥාතීන් කියලා එහෙම જાතියක් නෑ මේකේ. මේකේ ඉන්නේ අවස්ථාවාදීව තමන්ට වාසියක් වෙනවා නම් ඒ වාසිය තියෙන පැත්තට හොයිය තියෙන උන් තමයි උඹලා ඔය නෑදෑයෝ කියලා ලං කරන් ඉන්නේ. ඒක තමයි මේකෙන් ඔප්පු වෙන්නේ. මට ගහනකොට බලන් හිටපු ගමේ උන් කට උත්තර නොදී හැංගුණා. එතකොට මේ කොල්ලා හැම මල ගෙදරකම හැම දානේ ගෙදරකම හැම පින්කම් ගෙදරකම ගිහිල්ලා වලන් ඉඳන් හොදපු එකෙක්. ඒකට මම සාක්ෂි දරනවා. මගේ අන ඒ විදිහටම ක්‍රියාත්මක කරපු කොල්ලෙක් ඌට වරදින්නේ නැහැ කවදාකවත්. මම ඌට ආශිර්වාද කරනවා. ඌ ගුටි කෑවේ මම වෙනුවෙන්. එන්ද ඌට කවදාකවත් ජීවිතේ කිසිම දවසක වරදින්නේ නැහැ කියන එක මම මේ වෙලාවේ සතුටු කරනවා. හරි. එතකොට හැම සුබ සාධන වැඩක් කරපු මේ අහිංසක කොල්ලට ගමේ පන්සලේ හාමුදුරුවෝ කුමන්ත්‍රණය කරලා හෙන්චයියෝ දම්මලා ගස්සලා තියෙනවා. ඒසොට ඌ ඇවිල්ලා උගේ අඳනකඩේ ගලවලා ඇට දෙකේ ගැට ගහලා ධර්මශාලාවේ වෙල්ලලා හැම ගහන්න ඕනි එකෙක්. ඌ හාමුදුරු කෙනෙක් වෙන්නේ නැහනේ. ඌ බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකෙක් වෙන්නේ නැහනේ. මේක අහන් ඉන්න බැරි වුන් ලයිව් එකෙන් ඵලයල්ලා. හරි. ඊළඟට පන්සලේ හාමුදුරුවන්ගේ නෑදෑයන්ගේ ගමේ මිනිස්සුන්ගේ හොස්පිටල් එකේ මේ හැමතැනම බ්ලූ ප්‍රින්ට් එක මම දැක්කා රයි. ඔව්. එතකොට මෙතන මට තව තොරතුරු තමයි දැන් මම තනියමයි හැමදේම කරගන්නේ. මම හිටගන්නේ ස්වාමීන් වහන්සේගේ පැත්තේ. පොලිසිය විසින් අධිකරණ නඩු දාලා තියෙනවා. එතනින් පස්සේ විස්තරේ ඉදිරියට හරි. ඔක තමයි මට ඒ ළමයා එව්ව තොරතුරු ටික. දැන් මං කිව්වනේ මේක මම මේකට අත ගැහුවොත් ආයේ සුද්ධම කරනවා කියලා. හරි නිල් දණ්ඩ අහින්නට මම ගියාම පලාතම සුද්ධ වුණා. ඒක නෑ කියන්න බෑ කිසියෙකුටවත්. මේ පාරවල් ඔක්කොම සුද්ධ වුණා. බාගෙට සුද්ධ කරලා එහෙ මේ පස් දාලා තිබිච්ච දේවල් දැන් ක්ලීන් වෙලා ඒවා පිරිසිදු වෙලා තියෙනවා. මෙන්න අහවල් මොකලට ඒ විශ්වබුද්ධ නිල් දණ්ඩ අහින්නට ආවා කියලා ඩිවිෂන් වලට මැසේජ් ගහන්නේ. ඩිවිෂන් වල පොලිස් ස්ටේෂන් වල ඉන්නේ උඹ තමයි මට කියන්නේ. ඔයා එනවා කියලා අපි දන්නවා ඔල්රෙඩි කියලා. ඒතකොට යකෝ මම මොකෙද්ද? මම සාමාන්‍ය පුරවැසියෙක් මේකේ. ඒ හින්දා හැම ඩිවිෂන් එකම ඒ බය තියාගන්න ඕනේ. හොඳට මතක තියාගන්න ලංකාවේ තියෙන සියලු පොලිස් ඩිපාර්ට්මන්ට් එකටම මං කියන්නේ. ඒ බය තියාගන්න ඕනේ. මම ආවොත් උඹලගේ ගමට උඹලගේ ඩිවිෂන් එකට සුද්ධ කරනවම තමයි. ඊළඟට මේකේ මම තවත් දැක්ක දෙයක් තමයි ගමේ පන්සලේ හාමුදුරුවෝ ඊට පස්සේ පොලිසිය OIC ජේඑම්ஓ හොස්පිටල් එකේ ජේඑම්ஓ මේ ඔක්කොම එකට සම්බන්ධයි. හරි. කවුරු හරි පහර දීමක් වෙලා පොලිසියේ මොකක් හරි ප්‍රශ්නයක් වෙලා පොලිසිය හරහා හොස්පිටල් එකේ ඇඩ්මිට් කරාම ඊට පස්සේ ජේඑම්ஓ වාර්තාව ගන්න ඕනේ. ජේඑම්ஓ කියන්නේ ජේඑම්ஓ කියන්නේ පාදඩෙක්. හරිද? උඹලා කොච්චර මේ ටයි කෝඩ් දාගෙන අයන් කරගෙන කොණ්ඩේ පීරන් හිටියට මට තොපි දැක්කාම තේරෙනවා තොපි ඇතුළේ ඉන්නේ මොකಾದ කියන එක. එහෙනම් ජේඑම්ஓ මූ හොයාගෙනම ඇවිල්ලා කියලා තියෙනවා. මේවා මෙච්චර අමාරුවක් තියෙද්දි මම හිතන්නේ මූට සෑහෙන ටිකක් අමාරුයි. අමාරුව තියෙද්දි මූ ටිකට් කපලා. කවුද ටිකට් කපලා තියෙන්නේ? මේවා වෙන්න බෑනේ අකෝ මේ රටේ. ඔව් කොහොම හරි දෙවෙනි දවසේ 2:30ට වගේ ටිකට් කපුවා. දැන් මගේ අම්මටත් අර අච්චර අර ඇහැට කාච දාලා ඩැමේජ් වෙලා දීද්දි තොපි දවස් 3න් ටිකට් කපුවානේ. ජේඑම්ஓ ඇවිල්ලා හොරෙන් බලනවා ඔහොම. වාට්ටුව ඇතුලේ මම දිහා. කොහෙද රත්නපුරේ ජේඑම්ஓ. මේ මිටි හුත්තික පුතේ. ආයෙ ගෙන්නපල්ලකෝ මාව බලන්න. ඔහොම ඇවිල්ලා හොරෙන් බලනවා. මොකද්ද හොරෙන් බලන්නේ? යකෝ උඹට ඩියුටියක් පවර්ලා තියෙනවා. ඒ ඩියුටිය හරියට කරාන් එක සක්කිලි බල්ලන්ගේ කෝල් වලටයි දෙකට නැමිලා තමන්ගේ වෘත්තිය පාව දෙන්නේ නැතුව. කාලකන්ණි හැත්ත. ඒ හින්දා මේ රටේ මිනිස්සුන්ගේ පැහැදිලි අවිශ්වාසයක් ඇති වෙලා තියෙනවා. ආරක්ෂක අංශ ගැන, පොලිසිය ගැන, රෝහල ගැන පැහැදිලි සැකයක්. ඒ සැකයට හේතුව ඔය නිලතල දලන තක්කඩි තොපි වගේ කාලකන්ණි අසමජ්ජාති තිරිසන් තුප්පහයි රුපියලට දෙකට රුපියල් 18 2000ට ඇම්බරෙන තොපි වගේ බල්ලෝ හින්දා තමයි යකෝ මේ රටේ මිනිස්සුන්ගේ අවිශ්වාසය ගොඩනගිලා තියෙන්නේ මේ රාජ්‍ය තන්ත්‍රය ගැන. ඒ හින්දා ජේඑම්ఓගේ වාර්තාව සහ ජේඑම්ஓ ක්‍රියාකලාපය පිළිබඳව මටත් පැහැදිලි සැකයක් හොස්පිටල් එකේ ඉන්නකොට ආවා. හොස්පිටල් එකේ ඒ වාට්ටුවේ ඇක්සිඩන්ට් වෝඩ් එකේ මොනවා හරි පහර දීම් සම්බන්ධ ආවා. මේකේ කොහොමත් 20ක් 30ක් හැම වෙලාවෙම ඉන්නකෝ. රටේ හැමතිස්සෙම කලකෝහල වෙනවනේ.
පෞද්ගලික ආරවුල් වලට ගුටි බෙට හුවමාරු වුණාම ඔතනට තමයි ගෙනත් දාන්නේ. එතෙන්දී ඕකුන් එක කතා කරාම ඒක හරි ෆයිල් වෙනස්. මගේ ෆයිල් එක නෙවෙයි එහා පැත්තේ කාගේ. අවුලක් නෑ මං ජේම්මෝට හරි මෙහෙන් කතා කරලා ටිකට් කපලා යනවා එහෙමයි ඒස් එකක් නෑ. මට දවසක් දෙකක් උතන තියාගන්න පුළුවන්. පොලිසියේ කන්ටැක්ට් එක ජේම්මෝට තියෙනවා. පොලිසියෙන් තමයි කතා කරලා ජේම්මෝට කියන්නේ මේ මූව ටක් දාලා ඩිස්චාර්ජ් කරන්න අරුව එළියට දාන්න ඕනේ. ඒතර පොලිසිය එක්ක මොකද කරන්නේ? පහර දීමට පහර දීමට පහර කෑමට ලක් වෙච්ච එකාගේ නෙවෙයි පහර දුන්නේ උන්ගේ පැත්තේ. අර මොකක් කීයක් හරි අරගෙන හරි කොහොම හරි ගල්ලා මෝ ඩිස්චාර්ජ් කරලා එළියට දානවා. මේ ඔක්කොම ටික මම හොස්පිටල් එකේ ඉන්නකොට මට තීරිච්ච දේවල්. මට මේ ඔප්පු කරන්න සාක්ෂි සාධක ඕනේ නැහැ. මේවා ඔප්පු ගන්න සාක්ෂි සාධක ඕන නම් ඒවත් හොයලා දෙන්න පුළුවන්. කවුරු හරි ඉල්ලනවා නම්. එතකොට මේ නිල්දණ්ඩා ඉන්න ගමේ ඉන්න මේ අහිංසක නිලංක ප්‍රියදර්ශන කියන තරුණයාට පහර දීලා තියෙන්නේ මම ගමට ගෙන්නපු නිසා. ඒ හින්දා මේකට හරියට නීති ක්‍රියාත්මක වෙන්න ඕනේ. පැමිණිල්ල දාලා තියෙනවා. පැමිණිල්ල දාලා තියෙන්නේ කවද්ද? 2026 1/10. ඒ කියන්නේ අද 13නේ. දවස් 3කට කලින් හින්දා මේ පැමිණිල්ල හරියට විභාග කරන්න ඕනේ. මම හිතන්නේ මේක නඩුවක් දාලා තියෙනවා. නඩුව හරියට අහන්න ඕනේ. ජජ් මොකා වුණත් කමක් නෑ අධිකරණයේ ඉන්නේ. හරියට නියෝගය දෙන්න ඕනි. කරුණු මගේ වුණත් මම වැරදි නම් මේ කරන දේවල් මම ඕනම අධිකරණයකට නගින්න ලෑස්ති. ඕනම පෝරකයකට යන්න ලෑස්ති. ඒකේ කිසිම ප්‍රශ්නයක් නැත. මේ රටේ නීතිය කියන දේ හරියට ක්‍රියාත්මක වෙන්න ඕනි. මේ සාමාන්‍ය මිනිස්සුන්ට නීතිය එක විදිහක්, ලොකු එවුන්ට එක විදිහක් එහෙම බෑ. මේ පුටුවල වාඩි වෙලා ඉන්න බල්ලන්ට මං කියන්නේ තොපි මේක හරියට කරපියව. හරියට කරන්න ඕනි මේක. හරි මම තව මේක කියන්නේ නෑ උඹලට මම හිතාම කන්ට්‍රෝල් එකේ මම කතා කරන්නේ. මේ ප්‍රශ්නේ කතා නොකර බැරි හින්දා. මොකද අද දවසේ මේක කතා නොකරොත් ඒක මං කරන අඩුවක් වෙනවා. ඒ නිසා නිල්දණ්ඩා ඉන්න ගමට විශ්වබුද්ධ ගියාට පස්සේ මාසෙකට විතර පස්සේ මාව ගෙන්නපු එකාට පහර දෙන්න තරම් ඕ නිල්දණ්ඩා ඉන්න ගමේ ඉන්න පොන්නවෙන්ට කියනවා මම ආපහු වෙනවා නඩුව තියෙන දවසට මම එනවා උසාවියට. තොපි පුළුවන් නම් අන්න එදාට පුළුවන් නම් දෙයක් කරපියව. ඒ හින්දා මේ මාව ගෙන්නපු ඒ අහිංසක කොල්ලට ඌ කීයක් හරි හොයාගෙන හල්ලි හම්බ කරගෙන ස්වාධීනව ජීවත් වෙන කොල්ලෙක්. ඒ හින්දා ඌට ගහලා ඉවරලා උඹලගේ ඇරියස් කවර් කරන්නේ නැතුව උඹලට ප්‍රශ්නේ තියෙන මගෙත් එක්ක නම් ඒකේ ප්‍රශ්නේ මගෙත් එක්ක විසඳ ගන්න පුළුවන්. හරි ඔන්න ඔය ටික තමයි මට කියලා යන්න ඕනේ. ඒ හින්දා නිල්දණ්ඩා ඉන්න පොලිසියට වගකීමක් තියෙනවා. ওই ගමේ පන්සලේ ඉන්න දංකුඩ ගිලින සිවුරු පොරවගත තක්කඩින්ගේ කෝල් වලටයි අරවට මේවට ඇඹරිලා ඔළුව නමාගෙන හේයි හාමුදුරනේ කියාගෙන උඹලගේ ඔය යුනිෆෝම් එකේ ගෞරවේ නැති කරගන්න නැතුව ඔය කාලා කන අනුන්ගේ හිඟා කන දංකුඩ හිඟා කාලා ගිහිලා පාන්සු කූල දිදි හැමෙන්න බල්ලොත් එක්ක බල්ලොන්ගේ වචන වලට උඹලා ඇඹරෙන්නේ නැතුව හරියට නීති ක්‍රියාත්මක කළා තමයි ගරුත්වයේ තියාගෙන ගෙදර ඵලයල්ලා. ඒක තමයි මට ওই නිලධාරීන්ට කියන්න තියෙන්නේ. ඒ හින්දා මේ ජර්නි එක මම විශ්වබුද්ධ යමක් පටන් ගත්තොත් ඒක නතර කරන්නේ නැහැ. ඒ හින්දා මොනම දෙයක් නිසාවත් මම යම් මෙහෙයුමක් පටන් ගන්න තියෙනවා. මම මෙච්චර කාලයකට සම්මතයේ කිසිම දෙයක් වෙනුවෙන් මම කතා කරලා නැහැ. කිසිම දේශපාලන පක්ෂයකට මම කඩේ ගිහිල්ලා නැහැ. මම ජීවිතේ එකපාරයි ඡන්දෙ පාවිච්චි කරලා තියෙන්නේ. ඒකත් නිකන් පරීක්ෂා කරන්න. ඡන්දයක් දාන්න ඕනේ. ඇඟිල්ල පාට කරගන්න ඕන නිසා. මට එහෙම කිසිම කෙනෙක්ට ඡන්දයක් දෙන්න මේකේ කිසි උමනාවක් නැහැ. මට මේකේ බලය තහවුරු කරන්න කිසිම උමනාවක් නැහැ. හැබැයි මේ රටේ සිද්ධ වෙන සියලු අසාධාරණකම් මට මේකේ මේ බණ කියන්න මුන්ට මේ නිවන් දක්වන්න කිසිදු උමනාවක් නැත. මම ඇවිල්ලා පට්ටම පුතග්ජන මිනිහෙක්. මම බුදු වෙලාවත් මම නිවන් දැකලවත් මම සත්‍ය අවබෝධ කරගෙනවත් නැහැ. මම ඇවිල්ලා පට්ට පුතග්ජන මිනිහෙක්. පුතග්ජනියෙක් විදියට මම මේ සම්මතයේ තියෙන මට පේන පුරවැසියෙක් විදියට මට පේන සියලු අසාධාරණකම් මම කතා කරනවා. අසාධාරණකම් වෙනුවෙන් පෙනී සිටිනවා. ඒකේ උප්පරමයට ගියොත් මම මේ රටේ බලය තහවුරු කරනවා. ඒ තහවුරු කරන විදිය උඹලා ඔය කැම්පේන් ගහලා ඉටිකොල එල්ලලා හෑන් බිල් ගෙවල් වලට ගිහිල්ලා බෙදලා ඡන්ද හිඟා කාලා වගේ නෙවෙයි. මම මේක රියල් කැම්පේන් එකක් කරනවා. රියල් කැම්පේන් එකක් කළා මේ රටේ බලය තහවුරු කරනවා. මේ රට පාලනය කරනවානේ 225ක් 225ටම මං කියන්නේ. උඹලට මං අවස්ථාවක් දෙනවා. විශ්වබුද්ධ උඹලට අභියෝගයක් කරනවා ඉදිරි අවුරුදු කීපය ඇතුළත.
අන්නේ අභියෝගය උඹලා බාර ගන්න ඕනේ. ඒ අභියෝගය බාර ගන්නවා කියන එකට එකකින් අදහස් වෙන්නේ උඹලා මට අභියෝග කරන එක නෙවෙයි. උඹලා නිවැරදිව මේ රට හරියට නියාමනය කරන්න ඕනේ. උඹලා මෙතන ඇවිල්ලා දාන ශිල්ප ශාස්ත්‍රෝ කියන කතන්දර කිසිම දෙයක් මේකේ වෙලා නැහැනේ. කිසිම දෙයක් වෙලා නැහැ. අකෝ මටත් අවුරුදු 36ක් මම මේ රටේ ජීවත් වෙනවා. අවුරුදු 26ක් මම සාසනේ. තොපි වගේ බල්ලෝ අපි පන්සල් වල ඇවිල්ලා අපි උඹලට පිරිත් නූල් ගැට ගහලා තියෙනවා අනන්ත. තොපිට පිරිත් පැන් පොවලා තියෙනවා අනන්ත අපි. හරි උඹලගේ නිලතල ගන්නකොට අපි තොපි අස්සම් කරනකොට മന്ത്രി পদවි ඇමති পদවි අරන් අපි තමයි පිරිත් කිව්වේ. ඒ හින්දා අපිට උඹලා ගැන කතා කිරීමේ පැහැදිලි අයිතියක් සහ වගකීමක් තියෙනවා. ඒ වගකීම ඇතුලේ තියාගෙන තමයි මම කතා කරන්නේ. ඒ නිසා උඹලා මට පිස්සෙක් විදිහට ලේබල් ගහලා හිරේ දාලා අරේ මේ දැම්මට සත්‍ය කියන දේ වහන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා අනුර කුමාර දිසානායක තමුන් නැහැ තමයි මේ රටේ පළවෙනි පුරවැසියා. මේ සියලු ප්‍රශ්න වල වගකීම තමුන්ට පැවරෙනවා. මේ මම කතා කරන එක ප්‍රශ්නයක් විතරයි. මගේ ප්‍රශ්නය ඔය නිල්දණ්ඩා හින්න ගමේ. තව අනන්ත අප්‍රමාණ ප්‍රශ්න තියෙනවා මේ රටේ මිනිස්සුන්ට වෙච්ච අසාධාරණකම් වෙච්ච පොලිසියෙන් පිළිසරණක් නැති හොස්පිටල් එකකට ගියත් එතනින් වාර්තාවක් ගන්න බෑ. දවසින් එකමාරෙන් ටිකට් කපලා ජේඑම්ஓ එළියට යවනවා. අරහින් පොලිසියට පගාවක් දුන්නොත් එහෙම ගහපු එක ඇවිල්ලා මෙන්න ලක්ෂයක් දුන්නොත් අන්න රූ ටිකට් කපු හොස්පිටල් එකේ ටිකට් OIC කතා කරලා ජේඑම්ஓට ගිහලා ගියා. ඕක නෙවෙන්නේ. ඔයගේ ඒ ජඩකම් මේක ඇතුලේ වෙනවා. තමුන් නැහැට වගකීමක් තියෙනවා හොයලා බලන්න. ඉදිරියටත් මේවා මම දැනුවත් කරනවා. නේද? තමුන් නැහෙත් එක්ක මට කිසිම පෞද්ගලික ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ රටේ මිනිස්සුන්ට මම අවුරුදු 26ක් බණ කියලා තියෙනවා. මේ රටේ මිනිස්සුන්ගේ අවුරුදු 26ක් මම බත් කාලා තියෙනවා. එහෙනම් මට යුතුයකමක් වගකීමක් තියෙනවා. වැඩිහිටියෙක් විදිහට එක පැත්තකින්. ශාසනයේ හිටපු මිනිහෙක් විදිහට. මේ මිනිස්සු හරි පැත්තකට මෙහෙවන එක වගකීමක් විදිහට මම දකිනවා. ඒක තමුසෙටවත් මේ රටේ ඉනෝ 225 එකෙක්ටවත් ඒක නතර කරන්න බෑනේ. තේරෙනවද? ඒ නිසා උඹලා එකෙක්වත් සූරිය අවුරුදු 5ක්වත් හිටපු උන් නෙවෙයි. මම අවුරුදු 26ක් මේක හිටියා. මං අවුරුදු 20ක් බඩු ගැහුවත් ශාසනයේ ඉඳගෙන දුස්සීලව හිටියත් අවුරුදු 6ක් මම හරියට ප්‍රතිපත්තිකරුකව ඉඳලා තියෙනවා. මම තියාගෙන ඉන්න. මම අවුරුදු 6ක් හරියටම බෝධි මලු අතු ගාලා තියෙනවා. මල් අයින් කරලා තියෙනවා. තොපි පූජා කරපු මල් ආසන සුද්ධ කරලා තියෙනවා. තොපිට බෝධි පූජා තියලා තියෙනවා. පිරිත් කියලා තියෙනවා. බණ කියලා තියෙනවා. උඹලා පින පවා දහනවා නම් කුසලය අකුසලයේ පිළිගන්නවා නම් ඒ කරපු සීල පාරමිතාවන්ගේ බලයෙන් මම මේ හිතන හැම දෙයක්ම මේ රටේ වෙන්න ඕනි. ඒක තමයි මගේ ආඥාව. මේකට උඩින් කවුරු හරි වචනයක් කියනවා නම් මං කැමති වගේ කෙට්ට මේ වගකීම් බාර දීලා මං පස්සට වෙන්න. එච්චරයි මට කියන්න තියෙන්නේ. හෙට උදේ හම්බෙමු. හැමෝටම සුබ අනාගතයක්.